නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි සාදු. මාගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට හදපිරි නමස්කාරය වේවා සාදු. පින්වත්නි, ලෞකික ජීවිතේ සාර්ථක විදිහට දියුණුව ලැබපු අය ඉන්නවනේ. ඉගෙනීම පැත්තෙන් ඒ වගේම මිල මුදල් පැත්තෙන්. ඉතින් මේ විදිහට ඒ දියුණු වෙච්ච අය දිහා බලන්න ධාර්මිකද අධාර්මිකද කියන එක මම දන්නේ නැහැ. නමුත් මේ මිනිස්සුන්ගේ ජීවිතවල මොකක්කෝ සැලසුමක් තිබිලා නැද්ද ඉතුරු කිරීම සම්බන්ධයෙන්? තිබිලා තියෙනව නේද? ඉගෙනගත්ත අය ඒ ඉගෙනීමට මොකක්කෝ සැලසුමක් ක්‍රියාත්මක කරලා තියෙනවා. එතකොට ඒ ඉලක්කයක් ඇති කරගත්ත කෙනා ඒ ඉලක්කය සාර්ථක කරගන්න ඒක අස්සේ නැද්ද වෙච්ච කැප වෙච්ච බවක් තියෙනවා කියන එක තියෙනව නේද? අපි හිතමුකෝ ඒ ලෞකික ජීවිතයේ ඉහළටම ගිය අය ලෞකික ජීවිතයේ සැප විඳලා මරණින් මත්තේ නිරේ යන්නත් පුළුවන්. එහෙම කෙනෙක්. එහෙම කෙනෙක් සුගතිය යන්නත් පුළුවන්. දැන් මම මේ කියන්න හදන්නේ ඊළඟ ජීවිතයේ සුගතිය දුගතිය කියන එක නෙමෙයි. ඒගොල්ලෝ මේ ජීවිතයේදී ඉලක්කයට ලං වෙච්ච බවක් තියෙනව නේද? එතකොට මේ ජීවිතයේ ලෞකික වශයෙන්ුත් සාර්ථක කරගෙන පරලොව ජීවිතයේ සුගතියකටත් ගියා නම් ඒක හරි සාර්ථකයි නේ. එහෙම කෙනෙකුට මෙලොව ඇහක් තියෙනවා පරලොව ඇහක් තියෙනවා. එතකොට අපි දක්ෂ වෙන්න ඕන මෙලොව ඇහත් ඇති පරලොව ඇහත් ඇති පිරිසක් වෙන්න නේ. ඒ නිසා පින්වත්නි අපේ ජීවිතයටත් ඒ මෙලොව ඇහත් ඇති කරගෙන පරලොව ඇහත් ඇති කරගෙන සාර්ථකත්වයේ කරා රැගෙන යන මනාකොට පුරුදු කරගන්න පුළුවන් හොඳ සැලසුමක් අපේ ජීවිතවලට තියෙන්න ඕන. මේ තාක් ගෙවාගෙන ආපු සසරේ දැන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ විදිහට අපි කල්පනා කරලා බැලුවොත් අර දෙවි කෙනෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කියනවනේ ස්වාමීනි හිස ගිනිගත්ත කෙනෙක් ඒ ගින්න නිවන්න යම් උත්සාහයක් මහන්සියක් ගන්නවද? ඒ වගේ උත්සාහයක් මහන්සියක් ගන්න ඕන කාමරාග පටිඝ කියන සංයෝජන දුරු කරන්න. භාගතුන් වහන්සේ වදාලා හිස ගිනිගත්ත කෙනෙක්
ඒ ගින්න නිවන්න යම් උත්සාහයක් මහන්සියක් ගන්නවද? ඒ වගේ උත්සාහයක් මහන්සියක් ගන්න ඕන මොකටද? සක්කාය දිට්ඨිය දුරු කරන්න. නේ. එතකොට අපේ සැලසුම භාගතුන් වහන්සේගේ ශ්‍රාවකයන් විදිහට මොකක් විය යුතුද? අවම මට්ටම සක්කාය දිට්ඨිය දුරු කර ගැනීම විදිහට තියාගන්න ඕන. එතකොට ඒ බඳු සැලසුමකට වැඩ කටයුතු කරන බවක් අතීත එක ජීවිතයකදීවත් කරපු බවක් අතීත එක ජීවිතයකදීවත් තිබිලා තිබුණාද? නෑ නේද? එහෙම බලනකොට අපි හරි අසාර්ථකයි නේ. අපි එහෙනම් ඒ හැම තැනදීම කරලා තියෙන්නේ ගොඩක් වෙලාවට සුගතියන යන්නත් ඇති. හැබැයි බුද්ධ ශාසනයක් හම්බ වෙච්ච වෙලාවේ ජීවිතය අවබෝධයක් කරා අරගෙන යන විදිහට පරිහරණය කරපු නැති බවක්මයි තිබිලා තියෙන්නේ නේ. මේ ජීවිතේදීත් ඒ වැරද්දම කරගන්න ඕනද? මේ ජීවිතේදීත් සත්වයක් අපි හිතමු කෙනෙක් පිරිසුදු වෙන්නේ කුමක් පිරිසුදු වීමෙන්ද? කය පිරිසුදු වීමෙන්ද? හිත පිරිසුදු වීමෙන්ද? අපිරිසුදු වෙන්නේ හිත අපිරිසුදු වීමෙන් නේද? එහෙනම් මේ වටිනා ධනයක් රැක ගන්නවා වගේ අපි රැක ගන්න ඕන මේ කයද හිතද? හිතනේ. හැබැයි අපි මුල් තැන දෙන්නේ මොකක් රකින්නද? කය රකින්නනේ. ඔන්න වැරදිච්ච තැන. නේ. බෙහෙතක් හේතක් අරන් මේ කය පවත්ත ගන්න එකේ වැරද්දක් නැහැ. නමුත් මෙතනදී රකින්නේ අපි රකින්න ඕන මොකක්ද? විශේෂ කොට හිතයි රකින්න ඕන. අපි කය දැන් අපි හිතමුකෝ මෙහෙම දැන් ඔන්න සිල් ගන්න ලෑස්තිලා සුදු වෙනන් ඔන්න ලෑස්ති වෙනකොට කවුරු හරි ගෙදලා බලන්දක් අරන් ඇඟේ වද්දගෙන යනවා කළු පාට වෙන්න. හොඳයි. එතකොට මොකද්ද වෙන්නේ හිතට? ඈ? හිතට මොකද්ද වෙන්නේ? ඈ? ඔන්න හිතට පටි කියනවා කියලා හිතන්නකො හිතට තරහ එනවා. සිල් ගන්න එන්නේ මොකටද? කියන අකුසල දුරු කරන්න ඕන කියන අදහසින්. එතකොට gederedima පටන් ගන්න තියෙනව නේද වැඩේ? ඒ කියන්නේ එතකොට එතනදී මූලික උනේ මොකද්ද? බාහිර නේද? නේ අභ්‍යන්තර හිත ගැන හිතේ කිලුටු බව කල්පනා කළේ නෑ. අර බාහිර කිලුටු බව නේද කල්පනා කළේ. නේ? ඒ වගේ වෙලාවක මලොත් කොහෙද යයි? කොහේ යයිද ගොඩක් දුරට? එතකොට කිලුටු උනේ මොකක්ද? රකින්න ඕනම මොකද්ද? රැක්කේ නැත්තේ මොකද්ද? හිතමයි රැක්කේ නැත්තේ නේ. ඔය වැරද්ද වෙන්නේ නැද්ද අපිට හැමතිස්සෙම? වෙනව නේද? ඉතින් මේ පින්නතුන්ට අද කියලා දෙන්න කල්පනා කළා තමන්ව රැකගන්න මේක හොඳ සැලසුමක්. ඔන්න කෙනෙකුට හදා ගන්නව නම් ජීවිතේ තමන්ට තමන්ව රකින්න ඕනා කියලා හිතක් ඉපදෙලා තියෙනවා නම් ඔන්න ඒකට හොඳ සැලසුමක්. ඒකයි මං කිව්වේ කෙනෙක්ට අපි හිතමුකෝ පින්වත්නි මං කියවනේ අර කෙනෙක් සැලසුමක් තියාගෙන ඉන්නව ඉගෙන ගන්න පැත්තෙන් හරි සල්ලි හම්බ කරන පැත්තෙන් හරි මොකක් හරි කෙනෙකුට බැරිද හිතක් උපදව ගත්තොත් මම මේ වගේ කැපවීමක් ගන්නවා මේ අවුරුද්දේ මම මේ අවුරුද්දේ ධර්මය අවබෝධ කරගන්න මෙබඳු කැපකිරීමක් ගන්නවා කියලා හිතුවොත් ඒකට කැපවීමෙන් කටයුතු කළොත් ප්‍රතිඵල ගන්න පුළුවන් වේද බැරි වේද? පුළුවන් වේද බැරි වේද? පුළුවන් වෙන්න ඕනනේ නේද? මෙහෙම හිතන්නකෝ.
දැන් අපි ධර්මයේ හැසිරෙන්න ඔන්න මහන්සි. අපි හිතමුකෝ දැන් අපි අපේ වැඩි අවධානය අවංකවම තියෙන්නේ මේ කය රැකීමටද හිත රැකීමටද? කය රකින්න නෙමෙයි වැඩිපුර අවධානයක් අපේ හිතේ අපි කල්පනා කරන්නේ කය රකින්නනේ නේද? ඔබට මේ දෙකෙන් විශ්වාස මොකක්ද කියලා කියන්නකෝ. දැන් මේ කයට කය නඩත්තු කරලා කය රැක ගන්නවා කියන එකද ඔබට විශ්වාසය? එහෙම නැත්නම් මාර්ගයේ පුරුදු කළා මාර්ගඵල අවබෝධ කරනවා කියන එක තියෙනවනේ. ওই දෙකෙන් මොකක්ද ඔබට විශ්වාසය? දැන් හිතක් දියුණු කරලා හිත රැකගෙන මාර්ගඵල අවබෝධ කරනවා කියන එකද විශ්වාසය? ඒක ගැනද විශ්වාසයක් ඔබට තියෙන්නේ? මේ කය රැකගෙන කය නඩත්තු කරගෙන බොහෝ කාලයක් පවත්වා ගන්න පුළුවන් කියන එක පිළිබඳවද ඔබට විශ්වාසයක් තියෙන්නේ? ওই දෙකෙන් කෝකද වැඩිපුර විශ්වාසය? එතකොට විශ්වාස මොකද්ද? මාර්ගයේ වඩලා මාර්ගඵල අවබෝධ කරන්න පුළුවන් කියන එක මේ කය රකින්නවා කියන එකට වඩා ඒකාන්තයෙන්ම විශ්වාසයි නේද? නේ? එතකොට එහෙනම් නුවණ තියෙන කෙනා විශ්වාසකින් කරන්න ඕන මොකද්ද? මේ කය නඩත්තු කරන එකද? මේ කයක් පවත්වා ගන්න මහන්සි ගන්න එකද? හිත රැක ගන්න එකද? මේ ධර්මයේ පුරුදු කළා. හිත රැක ගන්න එක නේද? ඒක තමයි පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ වීරිය ගැන අපිට හිතා ගන්න බෑ. ශ්‍රාවකයොත් කොහොමද මගේ මේ හැම නහර ඇටකටු ටික ඉතුරු වෙච්චාවේ මේ ඇඟේ තියෙන මස් ටික ලේ ටික වේලිලා යනවනම් වේලිලා ගියාවේ යම් පුරුෂ වීරියකින් පුරුෂ පරාක්‍රමයකින් යමක් අවබෝධ කළ යුතු නම් ඒක කරනකම් මේ ආසනෙන් නැගිටින්නේ නැහැ කියලා වීරිය වඩපු ශ්‍රාවකයෝ නැද්ද? ඉන්නවානේ. එතකොට මේ අපිට තියෙන ප්‍රශ්න එකක්වත් දැන් මේ ශ්‍රාවකයන් වහන්සේලාට තියෙනවද? රහතන් වහන්සේලාට පිරිනුවම් පාවු? මොකුත් නැහෙනි. නේ? ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ පුරුදු කරගන්න හොඳ සැලැස්මක් හදාගන්න එක හරි වටිනවා. ඉතින් ඒ සැලැස්මක් හදාගෙන ඒ සැලැස්මට අනුව කටයුතු කරන එක තමයි ඊට වඩා වටින සැලැස්ම හදාගෙන ඕන තරම් ඉන්න පුළුවන් නේ. ඉතින් මේ පින්නතුන්ට ඒ සඳහා උපකාර වෙන්න ලස්සන දේශනාවක් කියලා දෙන්න කල්පනා කළා. අංගුත්තර නිකායේ 7 වෙනි නිපාතයට අයිති දේශනාවක්. මේ දේශනාව කලින් කියලා දීලා තියෙනවා මතකයි. පොයට කියලා දුන්නේ නැහැ. අර සෙනසුරාදා දවසක කියලා දුන්නා. මේ දේශනාවේ නම නගරූපම සූත්‍රය. නගරයක් උපමා කරගෙන තමයි බුදුරජාණන් වහන්සේ මේ උතුම් දේශනාව වදාළේ. සවැත් නුවරදී වදාළේ මහණෙනි යම් කලෙක රජෙකුගේ ඈත පිහිටි නගරය සත්වදෑරුම් නගරාරක්ෂක කරුණු වලින් මනාකොට සුරක්ෂිත කර ලද්දේද නගරාරක්ෂක කරුණු කීයකින්ද 7කින් මනාකොට සුරක්ෂිත කරන ලද්දේද එතකොට ඒ නගරාරක්ෂක කරුණු කීයක් තියෙන්න ඕනද ඒ නගරේට 7ක් තියෙන්න ඕන. ඒ වගේම මහණෙනි සිව්වැදෑරුම් ආහාරයන් කැමැතිසේ ආහාර 4ක් යාලට කැමැතිසේ නිදුකින් බොහෝසේ ලබන්නේද නගරාරක්ෂක කරුණු 7කුත් ආහාර කීයක්ද 4කුත් ඒ ආහාර 4 කොහොමද කැමැතිසේ නිදුකින් බොහෝසෙයින් ලබන්නේද මහණෙනි
රජුගේ මේ ඈත පිහිටි නගරය බාහිර පසමිතුරු සතුරන් හට කවදාවත් දිනන්න නම් බැහැ කියනවා. ඒ නගරය දිනන්න බැහැ බාහිර සතුරන්ට මොනව තිබුණොත්ද? නගර ආරක්ෂක කරුණු කීයක් තියෙනවද? 7ක් තියෙන්නත් ඕන. ආහාර 4ක් කැමැතිසේ නිදුකින් බොහෝසේ ලබන්නත් ඕන. මහණෙනි මේ සත්වදෑරුම් නගර ආරක්ෂක කරුණු මොනවද? නේන පළවෙනි එක. මහණෙනි මේ රජුගේ ඈත පිහිටි නගරේ ගැඹුරට සාරා සිටවන ලද නොසැලෙන නොවේවුලන හෙලවෙන්නේ නැති වේවුලන්නේ නැති ඒශිකා ස්තම්භය ඇත්තේය. එතකොට මේ ඒශිකා ස්තම්භය ගැන තියෙන්නේ මෙන්න මෙහෙමයි. අපි හිතමුකෝ ඒ ඒශිකා ස්තම්භය පොළවෙන් උඩට තියෙන රියන් 4යි කියලා. එතකොට පොළොවේ ගැඹුරටත් වලක් කාරලා රියන් 4ක් බස්සලා තමයි ඒ ඒශිකා ස්තම්භය හිටවන්නේ. ඒ කියන්නේ මේ ඒශිකා ස්තම්භය කියලා කියන්නේ මොකද්ද? මොකටද මේක පාවිච්චි කරන්නේ? මේ ඒශිකා ස්තම්භයට ඔන්න කෙනෙක් නගිනවා. නැග්ගට පස්සේ මොකද වෙන්නේ? ඈත පේනවා. එතන මේක බොහෝ උස අපි හිතමු රියන් 16ක් උසයි කියලා පොළවේ. ඒ රියන් 16ක් පොළවේ යටට හාරලා හිටෙව්වට පස්සේ මේ ඒශිකා ස්තම්භය හෙලවෙන්නේ නැහැ, වෙවුලන්නේ නැහැ. එතකොට මේක තමයි කියනවා මේ කුමක් මිනිස්සද? ඔව්. බාහිර ඒ කියන්නේ අභ්‍යන්තර වාසීන්ගේ ආරක්ෂාව පිණිසත් බාහිර සතුරු බලවේග නැසීම පිණිසත් මේක තමයි කියනවා පළවෙනි නගර ආරක්ෂක කරුණ. මොකද්ද පළවෙනි නගර ආරක්ෂක කරුණ? ඒශිකා ස්තම්භය. ඒතර බලන්න මේ කරුණු 7 එකට එකක් එකින් එක එකතු වෙනකොට මොකද්ද වෙන්නේ මේ නගරයකට? නගරයකට ආරක්ෂාව සැලසෙන්නේ. ඔන්න ඊළඟ කරුණ මහණෙනි රජුගේ ඈත පිහිටි නගරයේ ගැඹුරු බොහෝ ගැඹුරු ඒ වගේම පළල් ගැඹුරුයි ඒ වගේම පළල් දියගලක් කනින ලද්දේ වේ කියන්නේ. දොවේ රජතුමාගේ නගරයේ වටේට ප්‍රාකාරයක් තියෙනවා. ඒ ප්‍රාකාරයට පිටින් තමයි මේ ගැඹුරු ඒ වගේම පළල් දියගලක් හාරලා තියෙනවා. සමහර වෙලාවට මේ දියගල් වලට කිඹුල්ලු, සැඩ මත්ස්‍යෝ එහෙම දාලා තියෙනකොට හිතන්නකෝ දැන් මේකේ හරහා හතුරෙක්ට එන්න හිතනවද? නෑ නේද? එතකොට ඒක තමයි කියනවා අර රජතුමාගේ නගරය ආරක්ෂා කරගන්න නගර ආරක්ෂක කරුණ වල දෙවෙනි කරුණ. මොකද්ද? ගැඹුරු පළල් දියගල. තුන්වෙනි එක තමයි දැන් මෙන්න මේව මතක තියාගත්තම ඊළඟට භාගතුන් වහන්සේ මේ හිතක් රකින්න ඕන කරන කරුණ ටික ගලපලා මේ කරුණ වලට ගලපලා භාගතුන් වහන්සේ දේශනා කරනවා. මහණෙනි රජුගේ ඈත පිහිටි නගරයේ ඊතා උස්සු පළල්ලු නගර පෞර වටා ඇවිද ගියේ හැකි මාවතක් ඇත්තේය. දැන් ලොකු පෞරක් තියෙන නගරයේ වටේ. ලොකු ප්‍රාකාරයක් බැඳලා තියෙනවා මුළු නගරේ වටේම. ඒ ප්‍රාකාරයේ උඩ ඇවිදගෙන යන්න පාරක් තියෙනවා. දැන් එතකොට ඔයගේ පාරක් තියෙනකොට අපි හිතමුකෝ ආරක්ෂාවට ඉන්න අය ඔය පවුරේ උඩ ඇවිදගෙන යනකොට සතුරු බලවේගය යම් විදිහකට ක්‍රියාත්මක වෙනවා නම් දකින්නවද නැද්ද? දකින්න. රජුගේ ඈත පිහිටි නගරය අභ්‍යන්තර වාසීන්ගේ ආරක්ෂාව පිණිස
බාහිර සතුරු බලවේග නැසීම පිණිසත් මේ තුන්වෙනි නගර ආරක්ෂක කරුණින් සුරක්ෂිත වූයේ වෙයි. ඔන්න කරුණු තුනයිනේ. පළවෙනි එක මොකද්ද? දෙවෙනි එක දියාගලක් කිව්වම මේ අපේ ඔය ගෙවල් වල තියෙන කාණු වගේද? එහෙනම් ඔය සාරිගප්පි පීනන දැන් මේක ගැඹුරු පළල් දියාගල. නැත්තම් ඔය කාණුවක් වගේ එකක් තිබ්බොත් එimhe උඩින් පැනලා ගිය හැකිනේ. තුන්වෙනි එක ඒ නගරයේ පවුර වටා ඇවිද ගිය හැකි මාවතක් තියෙනවා. හතරවෙනි එක මහණෙනි රජුගේ ඈත පිහිටි නගරයේ ඔන්න සලාක ජේවනීය නම් වූ ඒ කියන්නේ මේ ඒ කාලේ තිබිච්ච ආයුධවල නම් වගේ. නම් වූ බොහෝ ආරක්ෂක ආයුධයන් රැස් කරන ලද්දේ වෙයි. රජුගේ ඈත පිහිටි නගරය අභ්‍යන්තර වාසීන්ගේ ආරක්ෂාව පිණිසත් බාහිර සතුරු බලවේග නැසීම පිණිසත් මේ සිව්වෙනි නගර ආරක්ෂක කරුණින් සුරක්ෂිත වූයේ වෙයි. එතකොට හතරවෙනි එක මොකද්ද? ඒ නගරයේ තියෙන්න ඕන අභ්‍යන්තරයේ මොකද්ද? හොඳ ආයුධ ගබඩාවක්. දැන් හිතන්නකෝ. දැන් ඔන්න ඒසිකා ස්තම්භය තියෙනවා ඊළඟට ඔන්න ඒසිකා ස්තම්භේ කවුරු හරි ඉන්නකොට දකින්න නැතුව ඔන්න සතුරෙක් එනවා. දියාගලත් පහු කරගෙන එනවා. ප්‍රාකාරයට නැගලා ඇතුළට එනවා. හොඳද? ගබඩාවට ගිහිල්ලා බලනකොට හානසු තියෙන්නේ. කුරුම් පෙට්ටි. ඉරටු මිටියක්. ගුටි කාලා මැරෙන්න වෙන්නේ නැද්ද? පොල් කොළ තියෙන්නේ. දැන් මේව තිබිලා හරියනද සතුරන්ට විරුද්ධව සටන් කරන්න? නෑ. ඒ කියන්නේ මේ දැන් පේනව නේද? ඒ නගර ආරක්ෂක සංවිධානය යටතේ කොච්චර සංවිධානය වෙලා තියෙනවදනේ. එතකොට අර සලාක ජේවනීය මේ කියන මේ ඒ කියන්නේ මේ හොඳ ආයුධ ගබඩාවක් මේ නගරයේ තියෙන්න ඕන. ඒක තමයි කීවෙනි කරුණද? හතරවෙනි කරුණ. මහණෙනි රජුගේ ඈත පිහිටි නගරේ බොහෝ බලසේනාවෝ වසති. ඒ කියන්නේ ඇත්තු පිට නගින සේනාව, අසුන් පිට නගින සේනාව, රතයන්හි යන සේනාව, දුනුවායෝ ඊළඟට දජගෙන යන්නෝ, සේනා රැස් කරන්නෝ. දැන් දජගෙන යන අය ඉන්නෝනේ දජ. ඔය දේශනාවක මට මතකයි තියෙනවා මේ ඔය සතුරුන් සේනාව ඈතින් එනකොට ඒ දජ ඔසවගෙන එනකොට දජ දැකලා බයේ සේනාවේ එහෙම වෙනවා. එතකොට ඒක තමයි මේ දජ ගෙනියන අයත් ඉන්නවා මේකේ. කියන්නේ සේනාවේ තරම පෙන්වන්න පුළුවන්. ඊළඟට සේනා රැස් කරන්නෝ. ඊළඟට මේ සේනාවත් එක්ක යනවා සේනාවට ආහාර අරගෙන යන අය. ඊළඟට යුද බිමෙහි බැස ගන්නෝ. ඊළඟට මෙතන තව කට්ටියක් ඉන්නවා සතුරන් මතට කඩා පනින අය. මේ සේනාවේ ඉන්න අය සතුරන් මතට කඩා පනින අය. ඊළඟට මහා යෝධයෝ ඉන්නවා. ඊළඟට මහා ශූරයෝ, සන්නාහකයෝ, දාසපුත්‍රයෝ මේ හැමදෙනාම මේ නගරේ දැන් ඉන්නවා. ඒතර මෙහෙම පිරිසක් ඉන්න එක කුමක ආරක්ෂාවට හේතු වෙන එකක්ද? නගරයේ ආරක්ෂාවට නේ. ඔය භාගතුන් වහන්සේ ඔය මෛත්‍රිය වඩන තැන ඔය දේශනාවක දේශනා කරනවා ඒ කාලේ ඔය හොරු ඉන්නවා කලගෙඩි වල පහන පත්තු කරගෙන. ඒ කියන්නේ කලගෙඩියේ දැන් ටෝච් නැහැ නේ කාලේ. දැන් හුළු වතු පත්තු කරගෙන යන්නත් බෑනේ පේනවනේ හොරුනේ දැම්මේ. එතකොට මොකද කරන්නේ? කලගෙඩියකට පහනක් පත්තු කරගෙන හොරකම් කරන්නේ පුරුදු වෙන්න එපා මේ වහලා හොඳ. ඒ කියන්නේ කලගෙඩියේ පහන පත්තු කරලා අර ඒක කොහොම අල්ලගෙන යනවද? ඒකෙන් තමයි පාර හොයාගෙන යන්නේ. එතකොට බුදුරජාන් වහන්සේ දේශනා කර ඔය කලගෙඩි වලින් හොරකම් කරන හොරු මේ ගොඩාක් වෙලාවට පනින්නේ කාන්තාවන් බහුල ගෙවල් වලටයි කියන්නේ.
ඒ වගේ තමයි කියනවා මෛත්‍රී හිතක් නැති කෙනෙකුට මේ අර අමනුෂ්‍යයන්ගෙන් වේවා කරදර විපත් වෙන්න පුළුවන්. දේශනාවේ තියෙන්නේ එහෙම. එතකොට අර කලගෙඩි වල පහම්පත්තු කරගෙන යන හොරු පිරිමි බහුල ගෙවල් වලට පණින්නේ නැහැ කියනවා. ඒ වගේ තමයි කියනවා මෛත්‍රී හිත බහුල අය ඉන්නව නේද? එයාලට අමනුෂ්‍යයන්ට කරදර කරන්න බෑ කියනවා. එතකොට පිරිමි බහුල අය හිතන්නකෝ දැන් මේ කියපු පිරිස ඉන්නවනේ. දැන් මේ ඇතුම් පිරිනගින සේනාව, අසුන් පිරිනගින සේනාව, රතයන්හි යන සේනාව, දුනු ආයෝ, දජගෙන යන අය, සේනා රැස් කරන්නෝ, ආහාරගෙන යන්නෝ, යුද බිමෙහි බැස ගන්නෝ, සතුරන් මතට කඩා පනින අය, මහා යෝධයෝ, මහා ශූරයෝ මේ වගේ පිරිස බහුල වෙන්න හතුරන්ගෙන් වෙන්න තියෙන හානිය මොකද වෙන්නේ? අවම වෙනවනේ. එතකොට මේකත් අර නගරාරක්ෂක සංවිධානයට තියෙන කීවෙනි කරුණද? 5 වෙනි කරුණ. මහණෙනි රජුගේ ඈත පිහිටි නගරයේ නොදන්නවුන් වළක්වන දන්න අයට විතරක් ඇතුළු වෙන්න අවසර දෙන නුවණැති ප්‍රඥාවන්ත ව්‍යක්ත දොරටුපාලයෙක් ඉන්නවා. කොහෙද ඉන්නේ මෙයා? ගබඩාවේද? ගබඩාවේ රාක් එක දාලා එහෙමද? මෙයා දොරටුව ළඟ ඉන්නේ. දොරටුපාල දැන් දොර ළඟ නෙපෙයි ඉන්නේ. එතකොට දැන් මේ දොරටුපාල නිකන් එක්කෙනෙක්ද? ඇස්කම් ආදී වහගෙන ඉන්න කෙනෙක්ද? ඒ කියන්නේ නොදන්න අයට ඇතුල් වෙන්න දෙන්නෙත් නැහැ. හරි ලස්සනයි මේ භාගතුන් වහන්සේ දේශනා කරන විදිහ බලන්න. නොදන්න අයට ඇතුල් වෙන එක වළක්වනවා. යන්න දෙන්නේ කාටද? දන්න අයට විතරමයි. ඒතකොට නගරයක ඉන්නේ 5-6 දෙනෙක්ද? නගරයක පිරිස නොදන්න අයට එන්න දෙන්නෙත් නැතුව දන්න අය විතරක් ඇතුළු කරගන්න මෙයා කොච්චර දක්ෂ කෙනෙක් වෙන්න ඕනද නේ? එතකොට එයා දන්න අයට විතරයි ඇතුළු වෙන්න අවසර දෙන්නේ නුවණැති. ඔන්න එයා තුල තියෙන ලක්ෂණ නුවණ තියෙනවා ඊළඟට ප්‍රඥාවන්ත ව්‍යක්ත දොරටුපාලයි. කියන්නේ නුවණක් තියෙනවා ප්‍රඥාවන්තයි ව්‍යක්තයි. නැත්තම් හෙල්ල තියාගෙන ඕන යන එකක යමන් කියලා එහෙම ඉන්නවද? නෑ ආපු එකෙක් ගියා වෙයි කියලා එහෙම ගොරෝ නිදිනවද? නෑ. මේකයි යාට කියන්නේ නුවණැති ප්‍රඥාවන්ත ව්‍යක්ත දොරටුපාලයි. ඒතර එයා දන්නවා ඇතුළට ගන්න ඕන අයත් දන්නවා නැති අයත් දන්නවා. පිට වෙන අය ගැනත් දන්නවා ඇතුළේ ඉන්න අය ගැනත් දන්නවා නේ? ඇතුළට ආපු අය ගැනත් දන්නවා පිටට ගිය අය ගැනත් දන්නවා. ඒතර බලන්නකො මෙයා කොච්චර කල්පනාවකින්ද ඉන්නේ නේ? මහණෙනි මේක තමයි අභ්‍යන්තර වාසීන්ගේ ආරක්ෂාව පිණිසත් බාහිර සතුරු බලවේග නැසීම පිණිසත් 6 වෙනි නගර ආරක්ෂක කරුණ. මහණෙනි රජුගේ ඈත පිහිටි නගරයේ උස්සූ පළල් වූ සුනුපිරියම් කළ මහා ප්‍රාකාරයක් ඇත්තේ වෙයි. ඒ නගරේ වටේම තියෙනවා උස පළල් හොඳට හුණුපිරියම් කරපු සමහර තැන්වල තියෙනවා. ඒ කියන්නේ මේ ප්‍රාකාරයේ අඩුම තරමේ බලල් පැටියකටවත් රින්ගන්න බෑ කියනවා. එහෙම සිදුරක්වත් මේ ප්‍රාකාරේ නැහැ. ඒතකොට එහෙම ප්‍රාකාරයක් මොකක් වටේද තියෙන්නේ? නගරයේ වටේ තියෙනවා. මේක තමයි කියනවා බාහිර සතුරු බලවේග නැසීම පිණිස උපකාර වෙන 7 වෙනි කරුණ. දැන් කරුණු 7 මතකයි නේද? මොකද්ද? ඒසිකා ස්තම්භය තියෙනවා මේ නගරයේ. ඊළඟට ඔව් ගැඹුරු පළල් දියගලක් නගරේ වටාම තියෙනවා. 3 වෙනි එක ඔව් අර ප්‍රාකාරයේ පවුර වට ඇවිද කියන්න පුළුවන් මාවතක් තියෙනවා. ඊළඟට හොඳ ආයුධ ගබඩාවක් තියෙනවා. 5 ඔව් අර හොඳ බලසේනාවක් මේ නගරේ ඉන්නවා. 6 හොඳ නුවණැති ප්‍රඥාවන්ත ව්‍යක්ත දොරටුපාලයෙක් ඉන්නවා. එයා මොකද කරන්නේ?
නොදන්න අයට ඇතුල් වෙන්න දෙන්නේ නැහැ. දන්න අයට විතරයි ඇතුල් වෙන්න දෙන්නේ. ළඟට 7. ඔව් මහා ප්‍රාකාරයක් තියෙනවා. උස් පළල් සුණු පිරියම් කළ අර මහා ප්‍රාකාරයක් මේ නගරේ වටේටම තියෙනවා. ඊළඟට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මහණෙනි කැමැතිසේ නිදුකින් ලබන බොහෝසේ ලබන සතර ආහාර මොනවද? දැන් හිතන්නකෝ මේ නගරයේ ඔක්කොම ටික තියෙනවා. දැන් මේ කරුණු 7ම තියෙනවා. ඒ වුණාට මෙන්න ඊළඟ අර කැමැතිසේ ලබන ආහාර 4 නැහැ. අර ඔක්කොම තියෙනවා. හාමතේ මෙරිලා තැන් තැන් වල කලන්තේ දාලා කඩුවක්වත් උස්ස ගන්න බෑ. දෙහිම දොරුට පාලත් නිකන් පණ නැහැ වගේ හං වෙලා වගේ. දැන් මෙහෙම හිටියෝ කණ්ඩ නැතුව. නේ හරිද එහෙම? නේ එතකොට මේ නගර ආරක්ෂක කරුණු 7ත් එක්කම තව තියෙන්නේ මොනවද? ආහාර 4. ඔන්න මහණෙනි මෙහිලා ඈත පිහිටි රජුගේ නගරේ අභ්‍යන්තර ජනයා ඇලී වාසය කිරීම සඳහා. දැන් බලන්නකො. ඒ ඇලී වාසය කරන්න ඕන දැන්. හිතන්නකො පින්වත්නි. අර ඔක්කොම ටික තියෙනවා කණ්ඩ නැහැ. නේ මිනිස්සු පැනලා යන්නේ නැද්ද හොයින්? සේනාවත් පැනලා ගිහිල්ලා කඩවලුලා හැලප කකා හිටියොත් එහෙම හතුරු වෙනකොට. එතකොට දැන් අභ්‍යන්තරේ ඇලී වාසය කරන්ඩ එයාලට තියෙන ඕන ආහාර තැති නොගැනීම සඳහාත් පහසුවෙන් වාසය කිරීම සඳහාත් බාහිර සතුරු බලවේග නැසීම සඳහාත් ඔන්න තියෙන්න ඕන පළවෙනි කරුණ තමයි තෘණ දර දිය. ඔන්න පළවෙනි එක. මේ ටික තියෙන්න ඕන. දැන් හිතන්නකො වතුර නැති වුණොත් බෑ නේද? එතකොට පළවෙනි කරුණ මොකද්ද? තෘණ දර දිය. මහණෙනි මේ ඈත පිහිටි රජුගේ නගරයේ අභ්‍යන්තර ජනයා ඇලී වාසය කිරීම සඳහාත් තැති නොගැනීම සඳහාත් පහසුවෙන් වාසය කිරීම සඳහාත් බාහිර සතුරු බලවේග නැසීම සඳහාත් සහල් යව ආදිය බොහෝසේ රැස් කරන ලද්දේ වෙයි. සහල් යව හොඳට රැස් කරලා තියෙනවා. ඒ කියන්නේ ඒ දැන් අපි හිතමුකෝ සතුරු ඇවිල්ලා යුද්ධයක් කරනවා. යුද්ධේ මාස කීයක්ද? කොච්චර කාලයක්ද? එතකොට ඒ කාලයටම සහල් යව ටික රැස් කරලා තියෙන්න ඕන. මහණෙනි මෙහිලා ඈත පිහිටි රජුගේ නගරයේ අභ්‍යන්තර ජනයා ඇලී වාසය කිරීම සඳහා තැති නොගැනීම සඳහා තැති ගන්නද ආහාර සම්බන්ධයක් ආවොත් ප්‍රශ්නයක් ආවොත් තැති ගන්න ස්වභාවය නැද්ද? තියෙනව නේද? චූරි දෙයක් වෙච්ච ගමන් අර කඩවල වල බඩු නෑ නේද? ඇයි ඒ? මොකක් හරි පණිවිඩයක් ආපුවම ඒක ඇත්තට දන්නෙත් නෑ. මුකුත් නෑ කඩවල වල. ඇයි ඒ? ඒක තමයි කියන්නේ තැති ගන්න ස්වභාවය. තැති නොගැනීම සඳහා පහසුවෙන් වාසය කිරීම සඳහා බාහිර සතුරු බලවේග නැසීම සඳහා දැන් ඔය සමහරු ඉන්නව නේද? පොයට කලින් දවසේ ගිහිල්ලා ඔය බාර් වල මොකද? ඉතින් තැති ගන්නවා හෙට නෑ. වෙසක් වගේ සතියක් එහෙම තිබ්බොත් එහෙම. කියන්නේ වෙවුල ඉන්නේ එතන. ඒ සතියක් කොහොමනම් ඉදක් පේනව නේද? එතකොට බාහිර සතුරු බලවේග නැසීම සඳහා තල මෑ මුං ආදී සෙසු ආහාර පාන ආදිය බොහෝසේ රැස් කරන ලද්දේ වෙයි. හතරවෙනි එක බොහෝ ඖෂධ රැස් කරන ලද්දේ වෙයි. මොනවද? ගිතෙල්, වෙඬරු තෙල්, මීපැණි, හකුරු, ලුණු කියන මේවා මේ ඖෂධ බොහෝ කොට රැස් කරලා තියෙනවා මේ නගරේ. ඒතර මේ නගරේ මේ කරුණු හතරත් එතකොට අර ආරක්ෂක සංවිධානයට තියෙන නගර ආරක්ෂක කරුණු හතත් එක්කම මේ ආහාර හතරත් තියෙන්න ඕන.
දැන් පළවෙනි එකේ තියෙනවනේ තෘණ කියලා දැන් ආහාර අස්සේ. ඇයි? අපි ගැනත් ඒ කාලේ හිතලා තියෙනවා එහෙමද? අපි කණේමත් ඒ කාලේ දැකලාද එහෙම? දැන් ගවයෝ ඉන්නවනේ නේද? එතකොට මහණෙනි මේ කැමැතිසේ ලබන නිදුකින් ලබන බොහෝසේ ලබන ආහාර හතර තමයි මේ. මේ නගර ආරක්ෂක කරුණු වලින් මනාකර සුරක්ෂිත කරන ලද්දේ වෙයිද මේ හත් ආකාර වූ සිව්වැදෑරුම් ආහාරයන් කැමැතිසේ නිදුකින් බොහෝසෙයින් ලබන්නේද මහණෙනි රජුගේ මේ ඈත පිහිටි නගරය බාහිර පසමිතුරු සතුරන් හට දිනිය නොහැක්කේ යයි කියනු ලැබේ. දිනන්න බෑ. ඔන්න දැන් තමයි ඕන කාරණා ටික කියලා දෙන්න තියෙන්නේ. මහණෙනි අන්න ඒ වගේම යම් කලක ආර්ය ශ්‍රාවකයා සප්ත ධර්මයකින් සමන්විත වූයේ වෙයිද කීයකින්ද? සප්ත ධර්මයකින් සමන්විත වූයේ වෙයිද ගැඹුරු චිත්ත දියුණුවෙන් යුතුව මෙලව සැප විහෙරණ ඇති සතරක් වූ ධානයන් කැමැතිසේ නිදුකින් බොහෝසෙයින් ලබන්නේද මහණෙනි මේ ආර්ය ශ්‍රාවකයාව අනතුරෙහි හෙළීම පිණිස පවිටු මාරයා විසින් කිසිවක් කරගත නොහැක්කේය. මාරයාට එයාට මුකුත් කරන්න බෑ. දැන් අපිට දැන් මේ ඉන්න විදිහට මාරයාට මාරයාට අපිට කරන්න දෙයක් නෑ. අපි ඔක්කොම මාරයා කරන්න ඕන ටික අපි කරගෙන. එහෙනම් ඒකේ මාරයාගේ වැඩත් අපි කරගෙන. ඒකයි වෙලා තියෙන්නේ. ඒකයි අපිට මේ ලොකු බලවෑමක් නැත්තේ. දැන් මෙහෙම හිතන්නකෝ. භාගතුන් වහන්සේ දේශනා කරනවා ඔය පදහන සූත්‍රයේ සුත්ත නිපාතේ කාමාතේ පඨමාසේනා. කාමේ තමයි කියනවා එයාගේ පළවෙනි සේනාව. කාමයන් කියන්නේ මොකද්ද? කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කියන මේ අරමුණු තියෙනවනේ. කාම අරමුණු වලට හිතේ හට ගන්න කැමැත්තනේ. එතකොට ඒ සේනාවෙන් බැට කනවනේ ලෝකේ නේ. එතකොට එක රූපයකින් බැරිද අපිව නිකන් අර ගොයම් මැස්සට ගොයන් තෙල් ගහපම උඩු කුරුඤ්ඤම් ගහලා වැටෙන්නේ. කකුල් ටික උඩට හිටින්නේ. ඒ වගේ එක රූපයකින් බැරිද මේ අපේ සිහිය අවුල් කරලා දාන්න. හිතේ අකුසල් උපද්දවන්න බැරි කාමයට අහු වෙලා යන්නේ නැද්ද? අහු වෙලා යනව නේද? නේ? එතකොට අරයා එන්න ඕනෙත් නෑ. පොඩි චූටි රූපයක් එව්වම මෙහි ඉතින් හතර ගාතේ දාලා වැටිලා. ඉතින් එයාට වැඩක් නෑ නේ. නිපාඩුවේ මේ වෙලාවේ ඇත්තේ යා. බුද්ධ කාලේ තමයි වැඩ තිබ්බේ යාට. නේ? දැන් කිසි වැඩක් නැති වෙති. ඇයි ඉතින් බැලුවත ඇති නේ? අහුවෙලානේ තියෙන්නේ. එතකොට ඒ සප්ත ධර්මයකින් සමන්විත වූයේ ගැඹුරු චිත්ත දියුණුවෙන් යුතුව මෙලව සැප විහෙරණ ඇති සතරක් වූ ධානයන් කැමැතිසේ නිදුකින් බොහෝසෙයින් ලබන්නේද මේ ආර්ය ශ්‍රාවකයා අනුතරේ හිලේ පිණිස පවිතු මාරයා විසින් කිසිවක් කරගත නොහැක්කේය. මොනවද අර ධර්ම හත? දැන් මං කිව්වා නේද සැලසුමක් තියෙන්න ඕන කියලා. පටන් ගන්නකොටම පුළුවන් නම් මෙන්න මේ කරුණු හත ජීවිතේට ලං කරගන්න ඕන කියලා සැලසුමක් හදාගත්තොත් මොකක් හරි වැඩපිළිවෙලක් හදාගත්තොත්
නේද? ඒක තමයි පින්වත්නි අපිට තියෙන්න ඕන නිකන් ඇත්තටම මේ ඉලක්කය තද බල ඉලක්කයක් වෙන්න ඕන. එහෙම තද බල විදිහට ඉලක්ක ගන්න බවක් අඩුයි නේද? අපි දැන් කියන්නේ අපිට චූටි දෙයකින් මේක අමතක කරලා යනවනේ. දැන් මෙහෙම හිතන්නකො බත්තක බෙදාගෙන යනකොට දැන් අපි හිතමුකෝ ජීවිතේ කරදර ප්‍රශ්න එනකොට දැන් ඔන්න හවසට බුද්ධ වන්දනාව කරගෙන ඉන්නවා කියලා හිතන්නකො එහෙම ඉන්නවද ගෙදර? නැත්තම් අර කලුතර බෝධියට සල්ලි දානවා වගේද භාග්‍යතුන් වහන්සේට පහන තියලානේ ගෙදර හවස. දැන් එතකොට ඔන්න අපි දැන් ගෙදර බුද්ධ වන්දනාව කරගෙන වෙලාවක් වෙන් කරගෙන භාවනා කරන්න ඔහොම හදාගෙන ඉන්නකොට ගෙදරට මොකක් හරි කරදර ප්‍රශ්න එනකොට මුලින්ම අතහැරෙන්නේ මොකද්ද? බුද්ධ වන්දනාව අතහැරෙනවා. භාවනා කරන එක අතහැරෙනෝනේ. නේ? එතකොට ජීවිතේ අවසානයේ වෙනකම්ම අල්ලන් ඉන්න ඕන එක අපි මොකද කරලා තියෙන්නේ? අතහැලා තියෙන්නේ මුලින්මනේ. නේ? දැන් හිතන්නකෝ බත් එකක් බෙදාගෙන යනකොට කකුල පැටලලා වැටෙන්න හදනකොට කොහොම හරි කරණම් ගහලා බත් එක බේර ගන්න නැද්ද? අඩුම ගානේ මාළු කැල්ල හරි පිඟාන ඉතුරු කරගන්නේ නැද්ද? එහෙමවත් මහන්සියක් ගන්නවද මේක රැක ගන්න? එච්චරවත් කැපවීමක් නැහැනේ නේ. ඒ කියන්නේ අපි මුලින්ම ඊටාම පහසුවෙන් අතහරිනවා. හැබැයි එහෙම අතහැරලා ඒ අතහැරපු බව සාධාරණය කරන්න ඕන තරම් කරුණුත් කියනවා නේ. දුක් විඳින්නේ කවුද පින්වත්නි? කවුද දුක් විඳින්නේ? දැන් මෙතන අපි හිතමුකෝ අපි ඔක්කොටම රස්නේ කියලා. හැමෝටම පොදුවේ රස්නේ. අල්ලපු කෙනාගේ රස්නෙන් තමන් පීඩා විඳිනවද? ඉතින් තමන් රස්නෙන් පීඩා විඳිනවන ඔක්කොම එකට අවුවි හිටියට ඒක වෙන වෙනම නෙමෙයිද පීඩා විඳින්නේ? වෙන වෙනම පීඩා විඳින්නේ. මේ ප්‍රශ්නේ විසඳගත්තේ නැත්නම් දැන් ඒ කියන්නේ අපි එහෙම ඒ කියන්නේ දැන් අපි මේක සුළුවට හිතන්න හොඳ නැහැ. දැන් අම්බසක්කර කියලා ලිච්ඡවි රජ කෙනෙක් මේ මිනිස්සෙක්ව උල තියලා අහලා තියෙනවද මේ කතාව? එතකොට මේ මිනිස්සයා උලේ විසිරයක්. එතකොට මේ රජතුමා අර උල තියපු මිනිස්සයා ළඟ කොන්න මිනිස්සයන් නුදුරින් ඉන්නකොට රජතුමාට ඇහෙනවා මේ කොහොම හරි ඔය පණ කෙන්ද රැකගනින් මැරෙන්න නම් එපා මැරෙන්න නම් එපා ඔය උල උඩ ජීවිතේ කොච්චර උතුම්ද කොච්චර සැපයිද කීගේ රජතුමාට ඇහෙනවා. දැන් මේ දවස් 20ක් උල උඩ ඉන්න මිනිස්සුන්ට කියනවා රජතුමා හැරිලා බලනකොට කවුද කියනවා මේ අර උල උඩ ඉන්න මිනිස්සයා. එයා ජීවත් වෙලත් නැහැ මැරිලත් නැහැ කියලා තමයි තියෙන්නේ. අර උල උඩ ඉන්න මිනිස්සයා. පස්සේ රජතුමා අහනවා නුඹ මහ පුදුම කතාවක් කියන්නේ. මේ මිනිස්සයා විසිරයක් වෙනවා දැන් මං උල තියලා. ජීවත් වෙලත් නැහැ මැරිලත් නැහැ. මාරාන්තික වේදනාවක් උහුලගෙන ඉන්නේ. එහෙව් කෙනෙක්ට ඔබ කියනවා ඔය උල උල ජීවිතය කොච්චර උතුම්ද මැරෙන්න නම් එපා කියලා. ඇයි නුඹ එහෙම කියන්නේ කියලා අහනවා. රජතුමනි මේ මගේ ලේ ඥාතියෙක්. ඒ ලේ ඥාතියා ඒ කියන්නේ පෙරේතයෙක්. දැන් මේ කියන්නේ പ്രേත ලෝකයේ ඉපදිලා ඒ කියන්නේ එයාගේ කලින් මේ ලේ ඥාති සම්බන්ධයට තමයි දැන් මේ പ്രേත ලෝකෙ දැන් ඇවිල්ලා තියෙන අර මනුස්සයගෙන අනුකම්පාවට. අනේ රජතුමනි මේ ලේ ඥාතිකමටයි මම ආවේ. මෙයා මරුණට පස්සේ උපදින්නේ නිරේ. නිරේ දුක මට පේනවා. ඒ නිරේ දුකත් එක්ක මේ උල උඩ කොච්චර ජීවිතේ කොච්චර සැපද කියලා. කොච්චර උතුම්ද හිතන්නකො නිරේ දුකනේ. ඒක රජතුමා අහනවා දැන් ওই කාරණාව කිව්වට පස්සේ ඒක නෙමෙයි මේ නුඹට හරි සුන්දර යානයක් තියෙනවනේ. ඔය ප්‍රේතයට දැන් යානයක් තියෙනවා සුදු යානයක්. නුඹට හිතු දිශාවේ මේ යානෙන් යන්න පුළුවන් නේ. නුඹ මොකද්ද මේ මනුස්ස ලෝකයේදී නුඹට මොකකින්ද මේ යානේ මේ විදිහ ලැබුණේ සුන්දර යානය? එතකොට මේ
කියනවා අර ප්‍රේතයා මනුස්ස ලෝකෙ ඉද්දි මං කරගත්ත එකක් මිනිස්සු මේ යන පාරක මඩ වලක් තිබුණා වතුර පිරීලා මිනිස්සු ඒක බැහැගෙන ගියේ මම මොකද කළේ වටපිට බලද්දි තිබුණා මැරිලා ගිය ගවයෙක්ගේ මේ සුදු වෙච්ච හිස් කබල මං ඒක තිබ්බාර වතුර වල මැද්දේ මිනිස්සු ඒකට අඩිය තියලා තමයි ඊතර වෙලා ගියේ ඒකේ විපාක තමයි කියනවා මට මේ ලැබුණේ දැන් මේක සුන්දර යානයක් ඒකට අර විපාකේ මොකද්ද අර හිස් කබල තිබ්බ එක එතකොට අහනවා මේ ඔය ඉන්නවනේ ප්‍රේතයෝ විමාන ප්‍රේතයෝ කියලා සැප සම්පත් තියෙනවා හැබැයි කොහෙද උපන්නේ ප්‍රේත ලෝකෙ ඉපදිච්ච ප්‍රේතයෝ ඉන්නවා ඊට පස්සේ අහනවා ඒ වුණාට මම මේ අහන්නේ වෙන එක නුඹේ ඇඟේ නූල් පොටක්වත් නැහැ දැන් අර යගේ යානේ කියනවා නූල් බෙන්සේ කියනවා ඇඳුන් නැතුව වගේ හොඳයි එතකොට අහනවා ඇයි නුඹට මෙහෙම උනේ දැන් උඹට ඔච්චර සුන්දර යානාවකුත් ලැබිලා උඹ ප්‍රේත ලෝකේ තමයි ඇයි උඹට ඇඟේ නූල් පොටක්වත් නැතුව ඉපදෙන්න සිද්ධ වුනේ මෙහෙමයි උනේ මනුස්ස ලෝකෙදි මං යාළුවොත් එක්ක නාන්න ගියා යනකොට යාළුවෝ ටික බැහැලා වතුරේ නානකොට මම විහිළුවට ඇඳුම් ටික හැංගුවා මං දුෂ්ට සිතින් නෙමෙයි හැංගුවේ මං විහිළුවටයි ඒක කළේ ඒකේ විපාක තමයි කියනවා මගේ මේ ඇඟේ නූල් පොටක්වත් නැතෙන්න හේතුව මේක කවුරු හරි තරහා හිතින් කළා නම් මේක විපාකේ ගැන මට හිතා ගන්න බෑ දැන් ඔය වගේ විහිළුවට කරපු දේවල් අපේ ජීවිත තුළ ජීවිතේ නැද්ද ආපස්සට හැල්ල බලනකොට ඈ තරහින් කරපුවා නැද්ද අකුසල් හිතින් කරපු දේවල් කොතෙකුත් නැද්ද තියනවද නැද්ද ඔය විපාක දෙන්න ගියාම කොයි විදිහට විපාක දෙයිද කවුද දන්නේ අන්න ඒ නිසා නෙමෙයිද අපි දක්ෂ වෙන්න ඕන මේ හිත රැකගන්න අර නගරයක් ආරක්ෂා කරනවා වගේ මේ හිත රැකගන්න දක්ෂ වෙන්න ඕන අන්න ඒ නිසයි. එහෙම උනේ නැත්තම් මොකද වෙන්නේ? දැන් හිතන්නකො දැන් මොන වගේ පුළුවන් නම් ගිහලා මහා කම්ම විභංග සූත්‍රය කියවන්න. මේ දේශනාවේ ලස්සනට තියෙනවා. දැන් කුසල් වඩපු අය ගිහිලා සුගතිය උපදිනවා. බුදුරජාන් වහන්සේ දේශනා කරන කුසල් වඩපු අය ඒකාන්තයෙන්ම සුගතිය උපදිනවා කියන කාරණාව කියන්න බෑ. එතකොට පේනවද අනතුර? නේද? අපි කුසල් වඩපු පිරිසක් කියලා ඉන්නවා ඒකාන්ත කරලා කියන්න බෑ සෝතාපන්න වෙන තාක් සතර පයෙන් ගැලවුණා දුගතියෙන් නිදහස් වුණා කියලා ඒකාන්ත කරලා කියන්න බෑ මොකක් ලබනකන්ද සෝතාපට්ටි ඵලය ලබනකන් කියන්න බෑ එහෙනම් පින්වත්නි ඒ තැනට හිත රැකගන්න ඕන නේද ආරක්ෂා කරගන්න ඕන නේද ඉතින් ඒකට උපකාර වෙන කරුණු ටිකක් තමයි මේ කියලා දෙන්න හදන්නේ ඉතින් ඒ නිසා ඔබ මේකට සැලසුමක් හදාගෙන දවසේ වැඩි වෙලාවක් වෙන් කරගන්න ඕනනේ මහණෙනි මොකද්ද නගර ආරක්ෂක සංවිධානය යටතේ පළවෙනි කරුණ මහණෙනි යම්සේ රජුගේ ඈත පිහිටි නගරයේ අභ්‍යන්තර වාසීන්ගේ ආරක්ෂාව පිණිසත් බාහිර සතුරු බලවේග නැසීම පිණිසත් ගැඹුරට සාරා සිටුවන ලද නොසැනෙන නොවේවුලන ඒශිකා ස්තම්භය ඇත්තේ වෙයිද එසේයින්ම මහණෙනි ආර්ය ශ්‍රාවකයා ශ්‍රද්ධා ඇත්තේ වෙයි තථාගතයන් වහන්සේගේ අවබෝධය අදහන්නේ වෙයි ශ්‍රද්ධාව තියෙනවා ඒ වගේම තථාගතයන් වහන්සේගේ අවබෝධය අදහන බව. ඒ කියන්නේ ඒක එකට තියෙන්නේ. අදහනවා කියලා කියන්නේ.
මෙහෙම අද්දක උරුස්සන් එහෙම එකක් අදහිල්ලද? ඒ කියන්නේ තථාගතයන් වහන්සේගේ අවබෝධය කිසිම වෙලාවක සැක කරන්නේ ඒකාන්තයෙන්ම මේක සත්‍යයි කියලා විශ්වාස කරනවා. දැන් ඔබ හිතන විදිහට ඒ තථාගතයන් වහන්සේගේ අවබෝධය ඔබට කිව්වොත් එimhe අවබෝධය අදාහ ගන්න නැහැ කියලා ඔබ පිළිගන්නවද? දැන් ඔබ තථාගතයන් වහන්සේගේ අවබෝධය අදහන පිරිසක් නෙවෙයි කිව්වොත් ඔබ කැමතිද ඒක පිළිගන්න? කැමති නැහැ. එතකොට මෙන්න මෙහෙම හිතන්නකො මේ කාරණාව. කකජූපම සූත්‍ර දේශනාව තියෙනවනේ. ඒ දේශනාවේ බුදුරජාන් වහන්සේ දේශනා කළා දෙපැත්තේ මීට තියෙන කීයකින් ඉරුවත් තරහ හිතක් ඇති කරගන්න එපා. ඒ කියන්නේ ද්වේෂය කියන එක එච්චර අනතුරා. දැන් ඔක අහලා තියෙනවද නැද්ද? අහලා තියෙනවා නම් ඔබ කල යුත්තේ මොකද්ද? ඈ? ඒ කියන්නේ ඒක අදහනවා කියලා කියන්නේ ඒක ඒකාන්තයෙන්ම පරම සත්‍යයක් කියලා විශ්වාස කරන එක නෙනේ. අදහනවා. එතකොට එහෙම අදහපු කෙනෙක් ඒක විශ්වාස කරපු කෙනෙක් ද්වේෂය එච්චර බරපතල එකක් කියලා බුද්ධ වචනේ කෙරෙහි ශ්‍රද්ධාව පිහිටවගෙන ඒක අදහගත්ත කෙනෙකුගේ හිතට ද්වේෂයක් ආවොත් එහෙම ඒක අනිත්‍ය ස්වභාවයකින් පවතින නිසා ද්වේෂය එන්න පුළුවන්. එතකොට ඒක පවත්වන්න නැතුව ඉන්න ඕනේ නේද එහෙනම් ද්වේෂය? නේ? දැන් ඔය අදහ ගැනීම තියෙනවා නම් ද්වේෂය පවත්වන්න විදිහක් නැහැ නේ. ඒතර අදහ ගැනීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවද නැද්ද? තියෙනවද නැද්ද? අදහ ගැනීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා කියලා කියන්නේ ශ්‍රද්ධාව පිළිබඳ? ශ්‍රද්ධාව පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවද නැද්ද? අර ඊසිකා ස්තම්භය හදලා තියෙන්නේ පරණ පුවක් පටි. දිරපුරීප්ප. ඔහොම තියෙනවා නැග්ගකම. ඒ කියන්නේ මේ බල්ලෙක් ඇවිල්ලා පිට කැසුවත් හරකෙක් ඇවිල්ලා ඔළුව කැසුවත් ඒ ඊසිකා ස්තම්භයත් එක්කම පත බෑ වෙනවා. එහෙම එකක් තියෙන්නේ. බැලුවම පේනවා එන්න තඩි ස්තම්භයක් වගේ. හරකෙක් ඇවිල්ලා ඔළුව මෙහෙම බෙල්ල වටේ කසා ගත්ත ගම අට්ටාලෙත් එක්කම ඒ කියන්නේ අපි ඒසිකා ස්තම්භරෙම අපිට තියෙන මොනවද? නිකන් අර සරසන්න ගන්න එක එක සී ක්වීන්ස් එක එක රැලි එහෙම හල්ලගත්ත අට්ටාල තියෙනවා. බැලුවම එන ලස්සනයි වගේ. ගොඩකට තියෙන්නේ එහෙම ශ්‍රද්ධාව වගේ පේන්න හදාගත්ත මොනවද? අට්ටාල. එතකොට හිත රැක ගන්න තියෙන ඕන අට්ටාලද ඒසිකා ස්තම්භද? හිතන්න පින්නවත්නි අට්ටාල ගහගත්තම නෙමේද අකුසල් වෙන්නේ හිතට? ඈ? කියන්නේ දැන් හිතන්නකෝ දැන් තරහා එන්න ඕන කරන කරුණ තියෙනවනේ. තරහා එන්න නිමිත්තක් තියෙනවනේ. පටික නිමිත්ත තියෙනවනේ. පටික නිමිත්ත ආපු ගමන් අපිට මොකද වෙන්නේ? ඈ? මොකද වෙන්නේ? මොකද වෙන්නේ? ඒ පටික නිමිත්ත ආපු ගමන් පටිගය හට ගන්නෝනේ. ඇයි පටික නිමිත්ත කෙලින්ම ගන්නෙ පටික නිමිත්තයි ආයෝනිසු මනසිකාරය යාපු ගමන් හිතේ පටිගය හට ගන්නෝනේ. දැන් භාගතුන් වහන්සේ කියන ශ්‍රද්ධාවති අදාහ ගන්නව නම් මොකද කරන්න ඕන? ඒකට ඉඩ දෙන්නේ නැහැ. එතන අපි එහෙමද කරන්නේ? ඈ? පටිගයේ පිටේ නැගලා වෙන රවුමක් ගහලා බනින්න ඕන ටික බැනලා පලි ගන්න ඕන ටික බැනලා පලි අරගෙන අර පටික නිමිත්ත නිකන් තුනී වෙලා ගියාම අපිට සංසිඳනෝනේ හරි හරි දැන් මට කියලා. එතකොට තමයි නතර කරන්නේ නේ. එතකොට හිතට මොකද වෙලා තියෙන්නේ? හිතට ආරක්ෂාවක් ලැබිලාද එතකොට? හිත පිරිහිලා නේ. දැන් පේනවද එතකොට දැන් බුදුරජාණන් වහන්සේ හරි ලස්සනයි වෙන්නේ බලන්න. දැන් පේනවද අදාහ ගැනීම කියන්නේ මොකද්ද කියලා? නේ? කොහොමද අදාහගන්නේ? ආර්ය ශ්‍රාවකයා ශ්‍රද්ධාව ඇත්තේ වෙයි තථාගතයන් වහන්සේගේ අවබෝධය අදහන්නේ වෙයි කොහොමද? ඒ භාග්‍යවතුන් වහන්සේ මේ කරුණින් අරහං වනසේක.
සම්මා සම්බුද්ධ වෙනසේක. විජ්ජාචරණ සම්පන්න වෙනසේක. සුගත වෙනසේක. ලෝකවිදූ වෙනසේක. අනුත්තරෝ පුරිස ධම්ම සාරතී වෙනසේක. සත්තා දේව මනුස්සානං වෙනසේක. බුද්ධ වෙනසේක. භගවා වෙනසේක කියලා තමයි බුදුරජාන් වහන්සේ කෙරෙහි එයා ශ්‍රද්ධාව උපදව ගන්න මහන්සි වෙන්නේ මේ විදිහට ಗುಣ වශයෙන් සිහි කරලා. ඔන්න බලන්න භාගතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ශ්‍රද්ධාව නම් වූ ඒසිකා ස්තම්භයෙන් නිතු ආර්ය ශ්‍රාවක තෙමේ හොඳද කොහොමද කිව්වේ ශ්‍රද්ධාව නම් වූ ඒසිකා ස්තම්භයෙන් නිතු ආර්ය ශ්‍රාවකයා අකුසලයේ අතහරි දැක්කද ඊළඟට කුසලය වඩයි සාවද්ද දේ අතහරි නිර්වද්ද දේ වඩයි පිරිසුදු ජීවිතයක් පරිහරණය කරයි මෙසේ පළමුවෙනි සද්ධර්මයෙන් සමන්විත වූයේ වේ. ඔන්න බලන්නකො. එතකොට ශ්‍රද්ධාව තියෙන කෙනා කරන වැඩේ මොකද්ද? එයාට වෙන දේ මොකද්ද? අකුසලයේ අතහරි කුසලයේ වඩයි. එතකොට යමෙක් අකුසලයේ අතහරින වෙලාවක කුසලයේ වඩන වෙලාවක ඔහුට බුදුරජාණන් වහන්සේ ගැන මොකද්ද තියෙන්නේ? එහෙනම් ඔන්න ඊයේ දවස පොඩ්ඩක් හිතන්න. හොඳද? ඊයේ උදේ ඇහැරිච්ච වෙලාව ඉඳන් ඊයේ නිදා ගන්න වෙලාව තිබ්බනේ. ඒ වෙලාව අතරතුර හිතේ වැඩිපුරම තිබ්බේ කුසල්ද අකුසල්ද? දන්නව නේද මොකද තිබ්බේ කියලා? දැන් උත්තර දෙන්න ලැජ්ජ නිසා නෙවෙයි අනිත් අය මාං ගැන දැනගනි කියලා. දැන් එතකොට දැන් කල්පනා කරලා බලන්න වැඩිපුරම තිබ්බේ කුසල්ද අකුසල්ද? නම් දැන් අකුසල් නම් එයාට කවුරු ගැන ශ්‍රද්ධාවේ නැති ප්‍රශ්නයක්ද තියෙන්නේ? වාග් දැන් පේනව නේද ශ්‍රද්ධාව කියලා කිව්වට ශ්‍රද්ධාවේ ප්‍රශ්නයක් තියෙනවද නැද්ද? ප්‍රශ්නයක් තියෙනවා. එහෙනම් හිතට ආරක්ෂාවක් හදාගෙනද අපි නැද්ද? හිතට ආරක්ෂාවක් නැහැ. මලකට පස්සේ මොකද වෙන්නේ? කලින් ජීවිතවල වෙච්ච ටිකම මේ ජීවිතෙත් වෙනවා. යමුතුවෙන් වෙන්න දෙයක් නැහැ. කොහොමද පින්වත්නි? ඔන්න බලන්නකො පොඩ්ඩක්. ආර්ය ශ්‍රාවකයාට ශ්‍රද්ධාව ඇත්තේ වෙයි තථාගතයන් වහන්සේගේ අවබෝධය අදහන්නේ වෙයි. ඒ කොහොමද? භාගතුන් වහන්සේ අරහන් වනසේක. දැන් අයි භාගතුන් වහන්සේට අරහන් කියන්නේ? ඒක තමයි මේක දැන් අපි ඔය හැමතිස්සෙම බුදුරජාන් වහන්සේ ගැන අපි කියලා දෙනවනේ ගුණ. ඒතකොට මේවා මතක තියාගන්න ඕන. දැන් මෙහෙම හිතන්නකො දැන් භාගතුන් වහන්සේ අපි මෙහෙම හිතමුකෝ දැන් කෙනෙක් ඉන්නවා බුදුරජාන් වහන්සේව ගුණ වශයෙන් සිහි කරනවා අරහං රාග ద్వේෂ මෝහ දුරු කළසේක අපි ඔය කෙටියෙන් කියමු. දැන් මෙයා මේ භාගතුන් වහන්සේ ගැන නිතර සිහි කරනවා. භාගතුන් වහන්සේ අරහං වනසේක රාග ద్వේෂ මෝහ දුරු කළා. බුදුරජාන් වහන්සේ ගුරු උපදේශ නැතුව මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කළා. පස්සේ ඒ අවබෝධයෙන් යුක්තව භාගතුන් වහන්සේ ජීවිතය ගත කළා. ඒ චරණ ධර්මයන් තිබ්බා. ඊළඟට සුන්දර නිවන් මඟ අවබෝධ කරගෙන නිවනට වැඩම කළා. නිවන සාක්ෂාත් කළා. සීල ලෝක අවබෝධ කළා. ලෝකවිදු. ඊළඟට මේ දෙවි මිනිසුන්ව দমনය කළා. අනුත්තර පුරිස ධම්ම සාරති සීල දෙවියන්ටත් මිනිසුන්ටත් ශ්‍රාස්තුන් වහන්සේ. ඊළඟට අවබෝධ කරගත් ධර්මයේ මේ ලෝක සත්වයාට කියලා දුන්නා. ඊළඟට මේ සියලු බුදු ගුණ දරා ගන්න තරම් මේ ලෝකේ වෙන කවුරුත් භාග්‍යවන්ත නැහැ බුදුරජාණන් වහන්සේ විතරයි භගවා. දැන් මෙහෙම සිහි කර කර ඉන්නකොට හිතේ අකුසල් තියෙනවද? අකුසල් හට ගන්නවද? එතකොට එක් භාග්‍යවතුන් වහන්සේව සිහි කළ පමණින්ම අකුසලයේ අතහැරලාද නැද්ද? කුසලයේ වඩලාද නැද්ද? සාවද්දේ අතහැරලාද නැද්ද? නිර්වද්දේ පුරුදු කළාද නැද්ද? පිරිසුදු ජීවිතයක් නෙමෙයිද එතකොට එයා පරිහරණය කරන්නේ. ඇයි අකුසල් නැහැ. වැරදි දේ අතහැරලා.
නිවැරදි දේ පුරුදු කරලා නම් ඒ ජීවිතේ පිරිසුදු නැද්ද? ඔය විදිහට ඔය ප්‍රතිපදාවේ එයා දිගටම ඉන්නකොට ඒ ජීවිතේ පිරිසුදු වීගෙන නෙමෙද යන්නේ. නේද? පේනව නේද පින්වත්නි? එතකොට බුදුරජාණන් වහන්සේව සිහි කරන්න පටන් ගත්තම දැන් එයාට දැන් තව එකක් අපි හිතමුකෝ. දැන් භාග්‍යතුන් වහන්සේ දැන් අර අපි කිව්වනේ කකචූපම සූත්‍ර උපදේශනා උපමාව. ඒතර ද්වේෂය කියන්නේ අකුසලයක් කියලා අර අදාහ ගැනීම තියෙන්න ඕන නේද යාට? අර භාග්‍යතුන් වහන්සේගේ අදාහ ගැනීම එන්නේ එතනදී. ඇයි? භාග්‍යතුන් වහන්සේ දේශනා කළා ද්වේෂය කියන්නේ අකුසලයක්. මේ අකුසලයේ බොහෝ ආදීනව සහිතයි කියන අදාහ ගැනීම තිබ්බ ගම මොකද වෙන්නේ? ද්වේෂය ආපු ගමන් එයා මොකද කරන්නේ? ද්වේෂය ප්‍රහාණය කරන්න මහන්සි වෙනවා. මේක අකුසලයක් බව භාග්‍යතුන් වහන්සේ කියලා තියෙන නිසා. ඒක තමයි අදාහ ගැනීම කියන්නේ. ඒක තමයි ශ්‍රද්ධාව කියන්නේ. එතකොට එයා දැන් බලන්නකෝ දැන් ඒ අදාහ ගැනීමත් එක්ක ශ්‍රද්ධාවත් එක්ක තමයි මෙයාට මේ සියලු කුසල් ඈඳෙන්නේ. දැන් අපි හිතමු එයා දැන් ඔන්න ද්වේෂයෙන් බැට කරනවා කී හිතන්නකෝ එයා. එතකොට එයා මොකද කරන්නේ? දැන් බුදුරජාණන් වහන්සේව සිහි කර කර ඉන්නවා. මොකක් හෝ හේතුවකට පටික නිමිත්තක් ඔන්න ආයුනිස මනසිකාරය එදිච්ච ගමන් ඔන්න පටික නිමිත්ත හටගන්න ඔන්න ද්වේෂය උපදිනකොටම මෙයා කල්පනා කරන ඔන්න ද්වේෂය උපන්න. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදහගෙන තියෙනවනේ මෙයා. එහෙනම් මහණෙනි මේ ද්වේෂය දුරු කරන්න ඕන මේ මෛත්‍රිය වඩන්න ඕන කියන වචනේ අහලා නැද්ද? මෛත්‍රී වැඩිීමේ ආනිසංස ගැන අහලා නැද්ද? එතකොට එයා ඒ අදහ ගැනීමත් එයාට තියෙනවද නැද්ද? මෛත්‍රී වැඩිීමේ ආනිසංස පිළිබඳ අදහ ගැනීමත් එයාට තියෙනවද නැද්ද? ඒ අදහ ගැනීම තියෙනකොට එයා මොකද කරන්නේ නා? මෛත්‍රී වඩනකොට ද්වේෂයට මොකද වෙන්නේ? ද්වේෂය දුරු වෙනවා කියලා කියන්නේ අකුසලයේ අතහැරෙනවා. කුසලයේ වඩනවා. සාවද්ද දේ අතහරිනවා. නිර්වද්ද දේ පුරුදු කරනකොට පිරිසුදු ජීවිතයක් නෙමෙයි දෙය පරිහරණය කරන්නේ. පිරිසුදු ජීවිතයක් පරිහරණය කරන්නේ. කොච්චර ප්‍රායෝගිකද නේ? දැන් මේකේ අద్භූත දෙයක් තියෙනවද හිතරක ගැද මේ කියපු පළවෙනි කරුණේ මොකක් හරි නොතේරෙන නිකම් අමුතු අద్භූත දෙයක් තියෙනවද? තියෙනව? නෑනේ. නේ? ඒතර හිත රැකගන්න ඔන්න ඕන කරන තමාව තමන්ට රැකගන්න ඕන කරන පළවෙනි කරුණ මොකද්ද? බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදහන බව ශ්‍රද්ධාව. එතකොට ඒකට දැන් ඔය අපි කියනෝනේ දැන් ඕන දැන් මම අර කෙටියෙන් බුදු ගුණ ටික කිව්වනේ. එතකොට ඔබ ඒකට මොකද කරන්න ඕන? බුදුරජාණන් වහන්සේ ගැන නිතර නිතර ඉගෙන ගන්න ඕන තව නේ. දැන් භාගතුන් වහන්සේ නිකෙලස් කියලා අපිට දැනගන්න ওই දේශනාවල කරුණු නැද්ද? නේද? එතකොට මේ දේශනා ගැන ඉගෙනගෙන තියෙන එක අපිට දැන් බැරිද ඒක එතනට ගලපගලා බලන්න. භාගතුන් වහන්සේට මෙන්න මේ කරුණ නිසා අරහං කියන්නේ. දැන් අර මාරදූරු එවිල නැටුවනේ බෝධි මූලයේදී. නේද? නොයේක් වෙස් අරගෙන නැටුවනේ. ඒතර බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ඔය මාරදූවරු නටපු නැටිල්ල කෙලෙස් සහිත කෙනෙක් ඉදිරියේ රඟ දැක්කුවා නම් දරා ගන්න බැරුව කටින් උණුලේ වැක්කිරනවා කියලා. බුදුරජාන් වහන්සේගේ සමාධියට අංශු මාත්‍රයක වෙනසක් වුණාද? එහෙනම් කෙලෙස් නැහැ නේද ජීවිතේ? කෙලෙස් නැති ජීවිතයක් නේද? ඔය වගේ කරුණු ඉගෙනගෙන තියෙනකොට අරහන් කියලා ගුණේ මතක් වෙනකොට ඔය සිද්ධි මතක් වෙන්නේ නැද්ද එතකොට? එහෙම ඒ දැන් අරහන් කියනකොට දැන් ඔය සිද්ධි ඔය මාරුදුවරු ඉදිරියේ භාගතුන් වහන්සේ සමාධියට අංශු මාත්‍රයක වෙනසක් නොවිච්ච බව සිහි වෙනකොට හිත පහදින්න කවුරු ගැනද? අනේ මම සරණ ගිය බුදුරජාන් වහන්සේ ඒකාන්තයෙන්ම නිකලෙස්මයි කියලා හිතනව නේද? එහෙම හිතෙනකොට ඒකට මොකද්ද කියන්නේ? ඒක තමයි ශ්‍රද්ධාව. නේ? එහෙම එතකොට බුදුරජාන් වහන්සේව සිහි වෙනකොට ශ්‍රද්ධාව උපදිනකොට ඒ වෙලාවේ හිතේ තියෙන කුසල්ද අකුසල්ද? කුසල්. එතකොට එයා සේවනය කරලා තියෙන නිවැරදි දෙයක්ද වැරදි දෙයක්ද? එහෙම ජීවිතයක් නෙමෙයිද පිරිසුදුව කරා යන්නේ? නේද? පේනවද කරන්න තියෙන්නේ? එහෙනම් පිළිබඳ මේ පින්වතුන්ට බලන්න හිතට අකුසලයක් ආපු ගමන් අපිට බුදුරජාන් වහන්සේගේ අදහා ගැනීම
පිළිබඳව පොඩි ගැටලුවක් තියෙනවද නැද්ද? දැන් ඒ කියන්නේ හිතේ අකුසලයක් හටගන්න ඉඩ කර නැද්ද ඊළඟ මොහොතේ? අපි දන්නේ නැහැ මේක අනාත්මයි කියලානේ. දැන් අපි දන්නේ ඊළඟ මොහොතේ මොන විදිහේ අකුසලයක් හිතේ හටගනින්ද කියලානේ. අපි කරන්න ඕන මොකද්ද? ඒ අකුසලේ හිතේ පවත්වන්න නැතුව ඉන්න වීරිය ගන්න ඕන. දක්ෂ වෙන්න ඕන මොකක් කරන්නද? අකුසලේ පවත්වන්න නැතුව ඉන්නයි අපි පුරුදු වෙන්න ඕන. එතකොට පින්වත්නි දැන් පටිඝ නිමිත්ත දැන් අපි ද්වේෂය කියලා. ඒ ද්වේෂයට ආහාර මොනවද? ද්වේෂය කියන්නේ පටිඝය. ඒ කියන්නේ ද්වේෂය කොහොමද හටගන්නේ? පටිඝ නිමිත්තයි අයෝනිසෝ මනසිකාරය. දැන් අපි අමනාප මිනිස්සෙක් උදේ පාන්දර අපිට දැක්කා කියලා හිතන්නකෝ. ඔන්න එළියට බහලා අතු ගන්න හදනකොට. දැක්ක ගමන් මොකද්ද මේ නිමිත්ත? ඔන්න සාමාන්‍යයෙන් කල්පනා කරලා බැලුවොත් පටිඝ නිමිත්තනේ. දැන් මම සාමාන්‍යයෙන් කල්පනා කරලා බැලුවොත් දැන් රහතන් වහන්සේටම කොයි වෙලාවෙ එළියට බැස්ස කියලා හිතන්නකෝ. එහෙම එකක් හටගන්නේ නැහැ. එතකොට දැන් පටිඝ නිමිත්තක් ඔන්න ඇහැට ගැටුණා. අපි මොකද කරන්නේ? ඉතින් අපිට ඊට පස්සේ දැන් ඒ මිනිස්සයා දැකපු ගමන් ඒ මිනිස්සයා කරපු කීප ඔක්කොම මතක් වෙනවද නැද්ද? මතක් වෙනව නේද? ඒ කියන්නේ අම්මා මුත්තා සීයා ඒ ඔක්කොම પરම්පරා ගානක ඒවා නිකන් එන්නේ නැද්ද? මතක් හිටිනව නේද? එතකොට දැන් ඒ මතක් වෙනවා කියලා කියන්නේ මොකද්ද? ආයෝනිසෝ මනසිකාරය. එතකොට මොකද වෙන්නේ? එදත් මෙහෙම කිව්වා. හෙටත් මෙහෙම කරයි. එදත් මෙහෙමයි කළේ කියලා අයෝනිසෝ මනසිකාරයෙන් කල්පනා කරන මොකද්ද වෙන්නේ? ද්වේෂය උපදිනවා නේ. නේද? එතකොට දැන් අපිට බැරිද පටිඝ නිමිත්ත නතර කරගන්න බෑ කියලා හිතමුකෝ. අපිටත් එළියට බහින්න ඕන. මේ මනුස්සයත් ඔන්න අපේ කේන්තියම අවසන්න හින්නවා ඉස්සරට වෙලා. නතර කරගන්න බෑනේ පටිඝ නිමිත්තෙන එක. අපිට නතර කරගන්න පුළුවන් එකක් තියෙනව නේද? මොකද්ද? ඒ කියන්නේ අයෝනිසෝ මනසිකාර නතර කරන්න බැරිද? අයෝනිසෝ මනසිකාර නතර කරන්න පුළුවන් නේ. ඒතර ඒක යෝනිසෝ මනසිකාරට හරවගත්ත ගමන් පටිඝ නිමිත්ත කොච්චර තිබ්බත් පටිඝය හටගන්නේ නැහැ. නේද? මේ පටිඝ නිමිත්ත කොච්චර ඇස් දෙක ඉස්සරහ තිබ්බත් අභ්‍යන්තරේ යෝනිසෝ මනසිකාරය තියෙනවා නම් එයා පටිඝ නිමිත්තත් හරවගෙන තියෙන්නේ කුසලයේ කර නෙමෙයිද? මතක නැද්ද ආඝාත පටිවිනේ සූත්‍රය? මතකද? කියලා දුන්න මතක නැහැ. ඒ ආඝාත පටිවිනේ සූත්‍රයේ මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරන හැටි ලස්සන දේශනාවක් පුළුවන් නම් හොයලා බලන්න. මේ ඒ දේශනාවේ මේ තරහ හටගන්න පුළුවන් 5 දෙනෙක් ගැන මේ සාරිපුත්තයන් වහන්සේ දේශනා කරනවා. පුද්ගලයෝ 5 දෙනෙක් ගැන. ඔන්න මේ එක්කෙනෙක් ඉන්නවා ඔන්න පළවෙනි කෙනා පිරිසිදු කාය කර්ම තියෙනවා අපිරිසිදු වචී කර්ම තියෙනවා. එබඳු කෙනෙක් එක්ක හිතේ තරහකට ගන්න පුළුවන් කියනවා. එතකොට එහෙම වෙලාවක අර පටිඝය හටගන්න ඉඩ දෙන්න එපා කියනවා. දැන් එයාගේ පිරිසිදු කාය කර්ම අපිරිසිදු වචී කර්මනේ තියෙන්නේ. මෙයාගේ අපිරිසිදු වචී කර්ම තිබ්බට මේ පුද්ගලයාගේ පිරිසිදු කාය කර්ම තියෙනවනේ කියලා හිතලා අර උපන් ද්වේෂයේ පටිඝය ප්‍රහාණය කරන්න කියලා කියනවා. උපන් පටිඝය ප්‍රහාණය කරන්න කියලා කියනවා. ලස්සන උපමාවක් දේශනා කළා. මේ පාංශුකූල චීවරයෙන් ජීවත් වෙන ස්වාමීන් වහන්සේ නමක් ඒ සිවුරකට රෙදි හොය යනවා. රෙදි හොය යනකොට මේ දැන් මේ ස්වාමීන් වහන්සේ දැන් අවශ්‍යතාවයක් තියෙනවනේ සිවුරක් මහන්න. එතකොට මේ ස්වාමීන් වහන්සේ මොකද කරන්නේ? රෙද්දක් හොය යනකොට ඉස්සර තිබ්බේ මලමිනී ඔතලා විසි කරපු රෙදි ඔහොමනේ තියෙන්නේ. ඉතින් මේ ස්වාමීන් වහන්සේ හොය යනකොට රෙදි කෑල්ලක් තියෙනවා පාරේ වැටිලා. මොකද කරන්නේ? දැන් සිවුරක උමනාවක් තියෙනවා. වම් කකුලෙන් අර රෙදි කෑල්ල පාගගෙන එක මුල්ලා දකුණු කකුලෙන් අර රෙද්ද දිග අරිනවා. කකුලෙන් තමයි තාම වැඩි. අතට අරන්නේ. එතකොට මේක දිගැල්ල බලනකොට මේකේ අසූචි ගෑවිලා, ලේ ගෑවිලා, සැරව ගෑවිලා, එහෙන් ඉරිලා
හැබැයි මේකේ තියෙන හොඳ රෙදි කෑල්ලකුත්. ඊට පස්සේ මෙයා මොකද කරන්නේ? කකුලෙන්ම පාගන්න අර දැල්ලි කුණු සැරවල ඒ අසූචි ගෑවිච්ච ටික ඉරලා අර හොඳ රෙදි කෑල්ල තමයි අතින් අහුලගෙන මේ ස්වාමීන් වහන්සේ අරන් යන්නේ. ඒ වගේ දැන් අර රෙදි කෑල්ලේ දැල්ලි කුණු අසූචි තිබ්බ කියලා ප්‍රශ්නයක්ද? කියන්නේ අවශ්‍ය ටික ගත්තනේ. තමන්ගේ අවශ්‍යතාවය වෙනුවෙන් නේ. දැන් ඒතර අර ගෙදරින් එළියට බහිනකොට පටික නිමිත්තක් තියෙනවා කියවන්නට මතු යහපත් මිනිස්සයා ගැන. ඒ මිනිස්සයව දැක්කට පස්සේ ඒ මිනිස්සයාගේ හාරලා බැලුවොත් හොයලා බැලුවොත් එක ගුණයක්වත් නැද්ද හොඳ එකක් හොයාගන්න. තියෙනවද නැද්ද? තියෙනව නේද? කවදාවත් ජීවිතේ අපිට ඒ පුද්ගලයාගෙන් කියන්නේ උදව්වක් වචනයකින් හරි ලැබිච්ච බවක් නැද්ද? හොයලා බැලුවොත් ඇත්තටම තියෙනව නේද? තරහ වෙන්න කලින් මේ මිනිස්සුන්ගේ උපකාර ලැබෙලා නැද්ද? හැබැයි ඒ උපකාරයේ සිහි කළා නම් අර පටිකයේ ඉඩ තියෙනවද? අපි මොකද කරන්නේ? අර පටික නිමිති අරගෙන අයෝනිසෝ මනසිකාරින්ම සිහි කර හිතේ ද්වේෂය වදා ගන්නෝනේ. නේ. එතකොට අපිට බුද්ධ දේශනාව ගැන කල්පනාව නැති බවක් නේද තියෙන්නේ? මතක නැති බවක් නේද තියෙන්නේ? ඒ ගැන ඒකේ අනතුරක් ගැන අවධානයක් නැති බව නේද තියෙන්නේ? ඒතර ශ්‍රද්ධාව පිළිබඳව ප්‍රශ්නයක් නැද්ද එතකොට? තියෙනවා. ඒක තමයි කිව්වේ සරුව පිත්ත ලලෝගත්ත අට්ටාලයක් ඒසිකා ස්තම්භයක් කියාගෙන තියාගෙන ඉන්න එපා. නේ කොයි වෙලාවෙ හරි කඩාගෙන වැටෙනවමයි. ඒ කියන්නේ මේ මහා දේවල් මේක හැප්පෙන්න ඕනේ නේ. බල්ලෙක් කැවිලා හැප්පුණා අට්ටාලෙත් එක උඩුබෙලියතට හුස්ම ඇදලා මැරෙන්න වෙන්නේ. වැටිලා. ඒ නිසා පින්වත්නි ඔබට තේරෙනවා දැන් බුදුරජාණන් වහන්සේව ගුණ වශයෙන් සිහි කිරීම කියලා කියන්නේ කොච්චර හාත්පසකට විහිදිලා යන කරුණක්ද? ඒ කියන්නේ දැන් මේ බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාවෙන් තමයි ඔබ කවදා හරි අනිත්‍ය ගැන සිහි කරන්නේ. නැද්ද? ඒ ශ්‍රද්ධාව නිසා නෙමෙයිද පංච පාදනස්කන්ධය ගැන යම් දවසක සිහි කරන්නේ? ඒ ශ්‍රද්ධාව නිසා නෙමෙයිද ආයතන අනිත්‍ය වශයෙන් සිහි කරන්නේ? ඒ ශ්‍රද්ධාව නිසා නෙමෙයිද පටිච්ච සමුප්පාද වශයෙන් සිහි කරන්නේ මේ ජීවිතය ගැන? ඒ ශ්‍රද්ධාව නිසා නෙමෙයිද ධාතු වශයෙන් මේ ජීවිතය ගැන සිහි කරන්නේ? නැද්ද? ඒ ශ්‍රද්ධාව නිසා නෙමෙයිද ආර්ය සත්‍ය විදිහට මේ ජීවිතය ගැන සිහි කරන්නේ? ඒ ශ්‍රද්ධාව නැත්තම් මේව කරන්න වෙනව හිතෙනවද? නෑනේ නේ. පේනවද මේ ශ්‍රද්ධාව කොතෙක් බල සම්පන්න බවකට උස්සලා තියනවද කියලා නේ. ඒ නිසා හැමදෑම ඇහිච්ච පමණින් ශ්‍රද්ධාව කියන එක නිකම් මේ සාමාන්‍ය දෙයක් විදිහට හිතන්න එපා. එහිඳ දැන් මේ ශ්‍රද්ධාව ඇති වෙනවා බුදුරජාන් වහන්සේව ගුණ වශයෙන් නිතර සිහි කරන්න ඕන. ඇයි මේක මේ ආයි මේ කියන්නේ? ඒ ශ්‍රද්ධාව පිළිබඳව ප්‍රශ්නයක් බරපතල විදිහට තියෙන නිසා ඒක මේ අපිට තේරෙනවනේ. අපි දකින්නවා ඉතින්. දැන් හිතට අකුසලයක් ආවම ඒ අකුසලයෙන් හේතුව සාධාරණය කරනවා මිසක් අකුසලේ දුරු කරගත්තේ නැති වැරද්ද හොයන්නේ නැහැ නේද? කවුරුහරි බැන්නොත් එහෙම කේන්ති යනවා. මෙයා බැන පොරිසා කේන්ති ගියා කියලා කියනවා මිසක් මේ අඩුපාඩුව නිසා මට සිහිය උපහිටව ගන්න බැරුණා කියන කාරණාව මතු කරන්නේ නැහැ නේද? මතු කරන්නේ නැහැ නේද? කියන එක තේරෙනවද? ඉතින් දැන් බලන්නකො ඒතර බුදුරජාන් වහන්සේව ගුණ වශයෙන් සිහි කරනකොට මොකද වෙන්නේ? මහණෙනි ශ්‍රද්ධාව නම් වූ ඒසික ස්තම්භයෙන් යුතු ආර්ය ශ්‍රාවකයා අකුසලයේ අතහරී. මන් දන්නේ පින්වත් මේක මේක ගැඹුරක් මන් දන්නේ තේරෙනවද කියලා. මේක මහා පුදුම ගැඹුරක් තියෙන කතාවක් මේ. මෙතනින් තමයි පටන් ගන්න තියෙන වැඩේ. අකුසලයේ අතහරී කුසලයේ වඩයි. සාවද්ද දේ. දැන් බලන්න ජීවිතේ පිරිසුදු නැහැටි. වැරදි දේ අතහරිනවා.
නිවැරදි දේ පුරුදු කරනවා. පිරිසුදු ජීවිතයක් පරිහරණය කරනවා. මෙහෙම හිතක් යම් වෙලාවක තිබුණොත් තමයි කියනවා මොකද වෙන්නේ? යම් දවසක අන්න අර කියපු කෙනාට හොලවන්න බැරි වෙන්නේ. නේ? නැත්තම් අර වගේ අට්ටාලයක නැගලා ඉන්නකොට බල්ලෙක් කුලප්පු කරලා එව්වත් ලීපර ටිකක් කඩාගෙන බිම. දැන් බලන්නකො මේ කියපු කාරණාවෙන් ඔබ මොකද්ද පුරුදු කරගන්න ඕන දේ දැන්? සද්ධා පුරුදු කරගන්න කියලා මොකද්ද කරන්න තියෙන්නේ? ඈ? ඒ කියන්නේ මේකස්සේ මේ කියපු කාරණාවස්සේ හරි කියන මේ කියන්නේ හාත්පසට විහිදලා තියෙනවා මේක. දැන් බුදුරජාන් වහන්සේව ගුණ වශයෙන් සිහි කරනවා. එතකොට මොකද වෙන්නේ? ඔන්න යාට භාග්‍යවතුන් වහන්සේ ගැන සිහි කරන්න පහදිනවා. සිහි කරන්න මොකද වෙන්නේ? පහදින්න භාග්‍යවතුන් වහන්සේ වදාළ දේ සම්බන්ධයෙන් යාට මොකද වෙන්නේ? දැන් පහදිනවා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ ගැන විශ්වාසය උපදිනවා. එතකොට භාග්‍යවතුන් වහන්සේ ගැන විශ්වාසය ඉපදින කෙනෙකුට භාග්‍යවතුන් වහන්සේ වදාළ දේ පිළිබඳ විශ්වාසයට මොකද වෙන්නේ? අඩු වෙනවද වැඩි වෙනවද? වැඩි වෙනකොට ඒ ධර්මයේ පිළිබඳව සැකයට මොකද වෙන්නේ? සැකේ දුරු වෙනවා. එහෙම තමයි විචිකිච්ඡාව දුරු වෙන්නේ. ඔය විචිකිච්ඡාව කියන සංයෝජනේ තියෙනවනේ. ඒ සංයෝජනේ දුරු වෙන්නේ ඔන්න ඔය විදිහට. එතකොට විශ්වාසය උපදින්න සසර පිළිබඳ වැටහීම ඇති වෙනවා. ප්‍රමාදයේ අනතුරු පේනකොට තව ධර්මයේ පුරුදු කරනකොට මේ ධර්මයේ තුල මෙයා දියුණු වෙන්නේ නැද්ද? දියුණු වෙනවා. එතකොට මේකට අපි කරන්න ඕන පුරුදු කරනවා නම් බුදු ගුණ නිතර සිහි කරන්න ඕන. ඒක හොඳට නිකන් අර අපි හිර වෙලා ඉන්න රාමුවක් තියෙනවනේ. ඒ කියන්නේ අපි හිර වෙච්ච රාමුවක් තියෙනවනේ. එහෙම නෙමෙයි. භාග්‍යතුන් වහන්සේව සිහි කරන එක පටන් ගන්න Taman දන්නේ කොතනින්ද? එතනින් පටන් ගන්න. භාග්‍යතුන් වහන්සේගේ ಗುಣ දන්නේ අරහං කියන එක විතරයි කියලා හිතන්නකෝ. එතකොට මොකද දන්නේ මම සරණ ගියේ බුදුරජාන් වහන්සේ සියලු රාග ద్వේෂ මෝහ දුරු කළා. ඒ නිසා අරහං වනසේක. දන්නේ මොච්චරයි කියලා හිතන්නකෝ. ඔය කරුණු සිහි කරන්න පටන් ගන්න. එතකොට මොකද වෙන්නේ? එතකොට ඔය කාරණාව සිහි කරන්න දැන් අපේ හිතේ අකුසලුත් තියෙනවා ඔන්න හිටීපු ගමන් කුසලයකුත් වෙනවනේ. එතකොට කුසලයේම නිතර බලවත්ව සිහි කරන්න අකුසල වලට ඉඩ නැහැනේ. එතකොට මොකද වෙන්නේ? අර කුසලයේ බලවත් වෙනකොට කුසල් හිතින් තව හාත්පස කල්පනා කරන්න පුළුවන් හිතක් හට ගන්නවා. පුළුල් වෙනවා හිත. එතකොට බුදුරජාන් වහන්සේ අරහං රාග ద్వේෂ මෝහ දුරු කළා කියලා හිතන කාරණා විතරක් හිතනවා. එතකොට මෙයා හිතනව නේද මොකද්ද රාගය කියන්නේ? මොකද්ද දුරු කළා රාගය දුරු කළා කියලා කියන්නේ මොකද්ද? එතකොට හිතනව නේද? මේ රාගය කියන්නේ මොකද්ද? ద్వේෂය කියන්නේ මොකද්ද? මෝහය කියන්නේ මොකක්ද කියලා හොයන්නේ නැද්ද? දැක්කද ටිකක් එහෙම සිහි කරනකොට මෙයාගේ කල්පනාව පුරුල් වෙන හැටි. ඒ නිසා අපි මේ එකපාර පුරුල් කල්පනාවක් එකපාර නිකන් ගන්න හදන්න බෑ. එහෙම බෑ. එන්න මොකද කරන්න ඕන? දන්න තැනින් චුට්ට හරි කමන්නේ පටන් ගන්න ඕන. පටන් ගත්තොත් මෙතනට යනවා කියන විශ්වාසය එයාට මුලින්ම තියෙන්න ඕන. රහතන් වහන්සේ නමකගේ ගාථාවක් තිබුණා. උපසේන මහරහතන් වහන්සේ ගාථාවල භික්ෂුවක් සිටින්න ඕනේ භාවනා කරන්න සුදුසු තැනක. ඈත තිබෙන නිශ්ශබ්ද වනසතුන් සිටින වනසෙනසුන් තමයි හොඳ. එයාට ගැළපෙන්නේ කසල ගොඩෙන් හෝ සොහොනෙන් හෝ මහපාර තිබිලා අහුලගත් රෙදි වලින් මහපු ගොරෝසු සිවුරු. මාන්නේ බැහැර කරලා ගෙපිලි වලින් පිණ්ඩපාත යන ගමනක් තමයි එයාට හොඳ. ඒ ගමන ඉඳුරන් দমনය කරලා ඊටා හොඳට සංවර වෙච්ච ගමනක්. කටුක ආහාර වලින් උනත් සතුටින් යැපෙන්න ඕනේ. බොහෝ රසවත් නොයෙක් ආහාර ගැන සිතන්න හොඳ නැහැ. ආහාර රසයට ගිජු වුණොත් භාවනා කරන්න සිත යොමු වෙන්නේ නැහැ. අවශ්‍යතා අඩු විය යුතුයි. ලැබුණු දෙයකින් සතුටු විය යුතුයි. මුනිවරයෙක් වුණාම තනිවමයි සිටිය යුත්තේ.
ගෙවල් වල ඉන්න උදිය සමගත් අනගාരികගේ උදවිය සමගත් එකතු නොවී සිටින්න ඕනේ. කිසිවක් දන්නේ නැති ගොළු කෙනෙක් වගේ නුවණැති භික්ෂුව සංඝයා මැද ඉන්නේ. ප්‍රමාණිකමවා කතා බස් කරන්න හොඳ නැහැ. කාටවත් අපහාස කරන්න හොඳ නැහැ. හිංසා කරන්නටත් හොඳ නැහැ. ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් සංවරලා ඉන්නේ භික්ෂුව ආහාර වළඳන්නේ තේරුමක් ඇතිවයි. එයා වීරිය ඇතිවන භාවනා ආරමුණු සිතේ ඉපදවා ගන්නට දක්ෂ කෙනෙක්. අවස්ථානුකූලව සමත විදර්ශනා වඩන්න ඕනේ. ඔන්න හැමතිස්සෙම වීරිය පවත්වාගෙන භාවනා කරන්න ඕනේ. ඒ නුවණැති භික්ෂුව දුක අවසන් කරලා නිවනට පැමිණෙන තාක් විශ්වාසය අතහරින්නේ නැහැ. දැක්කද? ඒ භික්ෂුව දුක අවසන් කරලා නිවනට පැමිණෙන තාක් මොකද අතරින්නේ නැත්තේ? විශ්වාසය අතරින්නේ. උතුම් පිරිසුදු බව කැමැතිව ඒ විදිහට ජීවිතය ගත කරන භික්ෂුවගේ හැම ආශ්‍රවයක්ම නැති වෙලා යනවා. අමා නිවනද සාක්ෂාත් කරනවා. පේනෝනේ එතකොට අපිට මේ බුද්ධ වචනේ ගැන තියෙන විශ්වාසය කොහොම එකක්ද කියලා නේ. එතකොට නිවනට යනකම්ම මොකද්ද අතරින්නේ නැත්තේ? විශ්වාසය අතරින්නේ. එතකොට අපිට මේ විශ්වාසය තියෙන්න ඕනේ. අපිට මොකද වෙන්නේ? දැන් අපිට වෙන්නේ පුරුදු කරන්න හදනවා මේක හරිද වැරදිද කියලා බලනවා. හිතන තරම් වේගෙන් මේක වෙන්නේ නැහැ නේ කියනවා අතහැලා දානවා. ඕක තමයි වෙන්නේ. ඒ නිසා සමහර රහතන් වහන්සේලා හිටියන්නේ අවුරුදු 25ක් අසුරු සැනක් ගහන මොහොතක් හිතේ සමාධියක් හටගත්තේ නැහැ. ඒත් වීරිය අතහැරියේ නැහැ. අවුරුදු 25ක්. අර සප්පදාස මහරහතන් වහන්සේ අවුරුදු 25ක් භාවනා කළා. ඉතින් එහෙනම් ඒ මුනිවරුන්ට තමයි මුලින්ම එහෙනම් දැන් ඔය කියන වීරිය කරන් තියෙන අවුරුදු 25 දවසක් නෑනේ. ඉතින් අපි මේක නොහැර පුරුදු කරන්න ඕන. ඉතින් ඒ නිසා ඔබ මං කිව්වේ බුදු ගුණ දන්නේ කොච්චරද? එතනින් පටන් ගන්න. එතකොට ඔබ අර හිත ආරක්ෂා කරන වැඩපිළිවෙලක ඔන්න හිත රකින්න ඕන කරන පළවෙනි කරුණ ඔබ උපදව ගත්ත වෙනවා.